ආයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අද දවසෙත් ඔන්න පැකේජ් එකක් ගෙනාවා. ඊයේ දවසෙත් මම දැම්මා පර්පල් කලර් එකකින් පැකේජ් එකක්. අද ගෙනාවා. අදත් තියෙනවා පර්පල් කලර් වලින් මා ළඟ තියෙන එකතු වීම කොටසක් දාලා. ඉතින් මේ යාළුවනේ ඊයේ දවසේ දාපු පැකේජ් දෙකටත් මිස්ලා කතා නම් කරා තාම හැබැයි ඉතින් ගන්නවද කියන එක මට ඕකේ වුණේ නැහැ. කොහොම නමුත් කමක් නැහැ. අපි බලමු අද දවසේ මොනවද අපි මේ දම් පාටින් දෙන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා කවුරුත් කැමතිනේ බේබි පර්පල් වගේ පැලයකට. ඔන්න ලස්සන බේබි පර්පල් පැලයක් තියෙනවා. මෙන්න මෙතන මල් දෙකක් තියෙනවා. මේ කලින් පිපුණු මල මේ දැන් ඊළඟට එන මල භාගෙට ඇවිත් තියෙනවා. බලන්නකො මේකේ පැහැයේ දම් පාටයි ලස්සන පැලයක් පේනවා ඇති ඔයාලට. නිරෝගී පැලයක් තියෙනවා. කට් කරගන්න උනත් පුළුවන්, පැලබෝ කරගන්න පේනවා. එතකොට මෙන්න මේ පැලේ ඊළඟට තියෙනවා මෙතන තව තියෙනවා මෙන්න මේක ඇවිල්ලා මොසායා වයලට් පැලයක් පේනවා ඇති. දම් පාටට ලස්සන මලක් තියෙනවා. පේනවා නේද ඔයාලට? ඔන්න එතනත් නිරෝගී ප්ලාන්ට් එකක් තියෙන්නේ. කට් කරගන්න කෙනෙකුට පැලබෝ කරගන්න සුදුසු විදිහට තියෙනවා ලස්සන ප්ලාන්ට් එකක්, නිරෝගී ප්ලාන්ට් එකක්. ඊළඟට මෙතන තියෙනවා මේක බලන්නකෝ ලස්සන දැන් පිපිගෙන එන මල මේ දෙවෙනි මල මෙන්න මේ වයලට් ලව්. කවුරුත් ආසයිනේ වයලට් ලව් වලට. බලන්නකෝ නිරෝගී ප්ලාන්ට් එකක් තියෙනවා. කට් මුල් බේරිලා තියෙනවා. ඉතින් ගත්ත ගමන් කට් කරගන්න පුළුවන්. තාමත්ම ලස්සන නිරෝගී ප්ලාන්ට් එකක් තියෙනවා මෙතන. බලන්නකෝ. ඉතින් මෙන්න මේ පැල තුන තමයි මම අද පර්පල් කලර් එකතුවට දැම්මේ. ඉතින් ඔන්න ගන්න කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා. මගේ WhatsApp එකට කෝල් එකක් හෝ මැසේජ් එකක් තියන්න 077 යාළුවනේ. ඉතින් හෙට උදේ මට මුදල් තැන්පත් කරොත් මට පුළුවන් සන්දු දබදාද නිවාඩු දවසක් නිසා හෙට හවස් වෙනකොට කුරියර් එකට බාර දෙන්න පුළුවන්. ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඊයේ පැල එකතුවත් මේ පැල ටිකයි ඔක්කොම ගන්න කැමති කෙනෙක් හරි කමක් නැහැ. දම් පාට එකතුවක් හදාගන්න ඉන්න කෙනෙක් වුණත් කමක් නැහැ. කතා කරන්න මගේ මේ පැකේජ් එකට මං කිව්ව නම්බර් එකට ඔයාලා දන්නවා ඇති. 077 කියන නම්බර් එකට මට කෝල් එකක් දෙන්න. ඊළඟට යාළුවනේ තව තියෙනවා මේ ඔයාලට පේනවා ඇති. මේ බලන්නකො ලස්සන මේ ඇවිල්ලා තියෙන්නේ මේ අමාලියා ප්‍රින්සස් අමාලියාගේ මේ පරිණතම අවස්ථාව. බලන්නකො මේ තියෙන්නේ කලින් ආව මල, මේ තියෙන්නේ ඊට පස්සේ ආපු මල. පේනවද හැදිලා තියෙන විදිහ ලොන්గ్ ටේල් වෙලා ලස්සන මල් එකක් මේ බලන්න ලස්සන. ඒකේ බුෂ් එකක් වගේ තියෙනවා. මල් 12ක් විතර තියෙනවා දැනට පිපිලා මේ ගහේ. ඉතින් ඔන්න ඩිස්ප්ලේ ප්ලාන්ට් එකක් හැටියට ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට කතා කරන්න. මම පෙන්නන්නම් ඔයාලට හොඳට මේ ගහ මේ බලන්න. මෙන්න මේ බලන්න. කට් කරගන්න උනත් ලේසි. තවත් මල් කැපුලා කෙනින් ගමන් තමයි තියෙන්නේ. ඔන්න එකක් තියෙනවා මේ පෙන්නන්නේ පැලේ. ඔන්න ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් නිවසේ ලස්සනට තියාගන්නත් හොඳයි. ඉතින් තාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක්. සෑහෙන කාලයක් නඩත්තු කරා මම මේ ගහ. මට උදව් තිබුණා මේ පැලෙන්. දැන් හොඳයි. තාමත්ම නිරෝගී ප්ලාන්ට් එකක්. ගන්න කෙනෙකුට හරිම වාසි. ඉතින් ගන්න කැමති කෙනෙක් ඉන්නවා මගේ WhatsApp එකට මැසේජ් එකක් තියන්න. ඊළඟට යාළුවනේ මේ බලන්නකෝ. තව ලස්සන දර්ශනයක්. පේනවද? ලස්සන මල් එකතුවක් තියෙනවා මේකේ. පේනවද ඔයාලට? තාමත්ම ලස්සන මල් එකතුවක් තියෙනවා මෙතන. මේ ඇවිල්ලා ලස්සනයි. නම දැන් මට අමතකයි.
මතක් ගමන් කියන්නම්. මෙන්න මේ මල් බලන්නකො ලස්සන මේ මල් ටිකේ. ඔන්න මේ පැලෙත් මගේ එකතුවේ තියෙන ලස්සන ප්ලාන්ට් එකක්. මම ඔය පෙන්නන්න යාලට බැලුවේ. ලස්සනයි නේද? මේ තියෙන්නේ සීඩ්ස් ඇවිල්ලා තියෙනවා. මේකකින් සීඩ්ස් මට දුන්නා. ඉතින් මෙන්න මේකත් ලස්සනයි නේ. හරි යාළුවනේ, එහෙනම් ඉතින් ගිහින් එන්නම් අදට. ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අන්න පැකේජ් එක ගන්න කැමති යාළුවෙක් ඉන්නවා නම් මට WhatsApp මැසේජ් එකක් කෝල් එකක් තියන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.